රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා පවසා සිටී. ඔහු පවසන්නේ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර ගන්නා බවයි. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අශෝක රන්වල මන්ත්‍රීවරයා ධාවනය කළ ජීප් රථයේ තවත් මෝටර රථයක සහ යතුරු පැදියක ගැටි අනතුරක් සිදු වූ අතර එම අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබන ලදී. කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් අතර ඔහුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත මුදා හැරීමට නියෝග කරන ලදී.